ආයුබෝවන් හැම දිනාටම සෑහෙන කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. කීප දෙනෙක් කමෙන්ට් වලත් දාලා තිබුණා ඇයි දැන් වීඩියෝ දාන්නේ නැත්තේ කියලා. මෙතන ඉඳන් ඉස්සරහට වීඩියෝ දිගටම දාන්න බලාපොරොත්තු වෙනවා. අපි ෂෙයා මාකටිං ඉන්වෙස්ට්මන්ට් ගැන වීඩියෝ කීපයක් මීට කලින් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරද්දී මුලින්ම දැනගන්න ඕන දේවල් අපි පිළිවෙලට කතා කරගෙන ආවා. ඒකෙන් අද අපි තව කොටසක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ මොකක්ද? ඒ දෙකේ ගැන පැහැදිලි කිරීමක් කරගන්න. මේ ගැන අපි කතා කරොත් ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න එන කෙනෙකුට අහන්න පුළුවන් මුලින්ම සාමාන්‍යයෙන් ඇහෙන දෙයක් තමයි මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් කියන වචන දෙක. අපි බලමු මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ මොකක්ද? ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ මොකක්ද? ඒක අපිට කොහොමද මේ ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරද්දී වැදගත් වෙන්නේ කියන දේ ගැන අපි බලමු. මුලින්ම අපි බලමු මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ මොකක්ද කියලා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන්නේ අපි මොකක් හරි කම්පැනි එක ෂෙයා එකක් ගනිද්දී ඒකේ රියල් වැලියු එක එහෙම නැත්නම් ඇත්තම වටිනාකම හොයාගන්න විදියක්. ඒ කියන්නේ අපි ෆයිනෑන්ෂල්ස් ඒ සමාගමේ ෆයිනෑන්ෂල් මූල්‍යමය තොරතුරු වලින් සහ මූල්‍ය නොවන අපිට අවైలබල් තියෙන තොරතුරු වලින් සහ ඒ ව්‍යාපාරය කරගෙන යන ආර්ථික වටපිටාවේ තියෙන සාධක මත අපි ඒ ව්‍යාපාරයේ කොටසක ඇත්ත වටිනාකම බලලා ඒ අනුව අපේ ආයෝජන තීරණ ගන්න එකක් තමයි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී කරන්නේ. අපිට මේ මොනවා හරි කම්පැනියක් ගැන ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. ඒකට අපිට පුළුවන් අර මම කලින් කොටසක් කතා කරා වගේ අපිට මේ ෂෙයා මාකට් එකේ ලිස්ට් කරලා තියෙන ඕනම සමාගමක විස්තර අපිට පහසුවෙන්ම බලා ගන්න පුළුවන් CSE වෙබ්සයිට් එකට ගියන් පස්සේ. ඒකින්ද මෙතෙන්ට ගිහිල්ලා අපිට ඕනම සමාගමක විස්තර ගන්න පුළුවන්කමක් තියෙනවා. මම නිකන් උදාහරණයක් වගේ විදියට සමාගමක් ගන්නම්. මෙතන අපි හිතමු හේමාස් හෝල්ඩින් එක මම උදාහරණයක් විදියට ගන්නවා. ඒක ගැන අපිට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්න ඕන ගොඩක් තොරතුරු අපිට මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද කම්පැනි එක මොකක්ද කම්පැනි එකේ බිස්නස් එක කියලා මෙතන තියෙනවා. ඊට පස්සේ ඒකේ මූල්‍ය වාර්තා ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි කලින් කොටසක් කතා කරා වගේම මේකෙන් අපිට ක්වාටර් රිපෝට්ස් තියෙනවා, ඇනුවල් රිපෝට්ස් තියෙනවා. ඒ වයින් අපිට කම්පැනියේ මූල්‍ය තත්ත්වය කොහොමද කියලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් කොහොමද අපිට මේක ගැන ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරන්නේ කියලා අපි දීර්ඝ වශයෙන් ඉස්සරහට කතා කරනවා. සාමාන්‍ය දල වශයෙන් කිව්වොත් එහෙම අපිට මේ මූල්‍ය වාර්තා වලින් ඒ කම්පැනි එක පහුගිය කාලේ ඒ කම්පැනි එකේ පර්ෆෝමන්ස් බලා ගන්න පුළුවන්කම තියෙනවා. කොහොමද මේ ලාභ ඉපයීම් කොහොමද වෙලා තියෙන්නේ? ඒ වගේම මූල්‍ය තත්ත්වය කොහොමද කියන එක ගැන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇනුවල් රිපෝට් එකකට ගියොත් එහෙම ගොඩක් ඒ කම්පැනි එක විස්තර ගැන ගොඩක් ඒ කම්පැනි විස්තර තියෙනවා. ඊට පස්සේ ඒකේ තව තියෙනවා ඩිරෙක්ටර්ස් ලගේ මේ කම්පැනිය කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියලා ඩිරෙක්ටර්ස් ලගේ අදහස් තියෙනවා. ඊට පස්සේ මේ කම්පැනියට බලපාන ඉදිරි මේ කම්පැනිය පවත්වාගෙන යන ආර්ථික වටපිටාව තුළ මේ කම්පැනියට කොහොමද සර්වයිව් වෙන්න පුළුවන්? ඒ වගේම මේ කම්පැනි එක එක්ස්පෑන්ඩ් කරන්න යන්නේ කොහොමද? ඒ වගේ
ඉස්සරහ අවුරුදු වල කොහොමද කම්පැනි එක එක්ස්පෑන්ඩ් කරන්න යන්නේ කියන එක ගැන ඒගොල්ලෝ විස්තර සාමාන්‍ය ඇනුවල් රිපෝට් එක සවිස්තරාත්මක විස්තරයක් කියනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපි අරගෙන බලලා අපිට මේ කම්පැනි එකේ වටිනාකම කොහොමද කියලා අපිට එක්කෝ සංඛ්‍යාත්මකව අපිට ක්වොන්ටිටේටිව් විදියට අදහසක් ගන්න පුළුවන් ගණනය කිරීම කරලා නැත්නම් ක්වොලිටේටිව් විදියට අපිට අදහසක් ගන්නත් පුළුවන්. සමහර සංඛ්‍යාත්මක දීලා නැති දේවල් වලින් වුණත් අපිට අදහසක් ගන්න පුළුවන් මේ කම්පැනි ඉස්සරහට හොඳ වෙයිද නැති වෙයිද කියන දේ ගැන. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී වෙන්නේ. ඉතින් ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් භාවිතා කරලා අපි කොහොමද මේ සමාගම මේ මොන හරි සමාගමක ආයෝජනය කරන්න හොඳද නැද්ද කියලා තීරණයට එන්නේ. ඒක අපිට කරන්න පුළුවන් දැන් දැනට මොන හරි ඒ කියන්නේ හැම සමාගමක්ම දැනට මාකට් එකේ විකිනෙන මිලක් තියෙනවා. ඉතින් ඒ මිලත් එක්ක අපිට බලලා ඉස්සරහට මේ කම්පැනියේ හොඳ ලාභ ඉපීම් දැනටත් ඒ කම්පැනිය දැනටත් ඒ ලාභ ඉපීම් එහෙම හොඳ මට්ටමක තියෙනවා නම් ඒක වර්ධනය කරගන්න පුළුවන් කියලා ඉස්සරහට මේ තියෙන ආර්ථික වටපිටාවත් එක්ක ඉස්සරහ අවුරුදු කීපෙදීම මේක හොඳට වර්ධනය කරගන්න පුළුවන් මේ කම්පැනිට හොඳ මාකට් ෂෙයාර් එකක් තියෙනවා කියලා අපිට පේනවා නම් අන්න ඒ වගේ වෙලාවක අපිට තීරණය කරන්න පුළුවන් මේ කම්පැනිය මේ තියෙන මේ විකිණෙන මිලට ගන්න එක අපිට ලාභයි කියලා. ඒ වගේම ඒකේ අනිත් පැත්ත වෙනවා නම් මේ කම්පැනි එකට ඒ වගේ මේ කම්පැනිය ඉස්සරහා ගැන අපිට එච්චර විශ්වාසය තියන්න බැරි නම් දැනටත් මේ කම්පැනියේ මූල්‍ය වාර්තා බැලුවම මොනවා හරි ප්‍රශ්න සහගත ඒවා නම් තියෙන්නේ පර්ෆෝමන්ස් එක අඩු නම් අපිට තීරණය කරන්න පුළුවන් මේකේ එහෙනම් මේ ගානට අරගෙන මේක වැඩක් නෑ කියලා. අන්න ඒ වගේ කම්පැනි එක අන්ඩර් වැලියුද ඕවර් වැලියුද කියලා අදහසක් ගන්න පුළුවන් අපිට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් භාවිතා කළා. මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන සෑහෙන දේවල් තියෙන මේකෙදි බලන අපිට ඒකින්ද ඔය එක දෙයක් ගැන විතරක් හිතලා තීරණ ගන්න බෑ. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. ඒ අපි කතා කරේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන. ඊට පස්සේ අපි යමු ටෙක්නිකල් ඇනලිසිස් එකට. මොකද්ද මේ ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ කියලා. එහෙම නැත්නම් තාක්ෂණික විශ්ලේෂණය කියලා. මේකෙදි කරන්නේ අපි මොනවා හරි අපි ෂෙයා මාකට් එක පැත්තෙන් ගත්තොත් එහෙම මේකෙදි ෂෙයා මාකට් එකේ ෂෙයාර්ස් වල ටෙක්නිකල් ඇනලිසිස් විදියට අපි කතා කරන්නේ ඒ ෂෙයාර් එකේ ප්‍රයිස් මූව්මන්ට් එක අපි ප්‍රෙඩික්ට් කරන එකක් තමයි මේකෙදි කරන්නේ. ඒ කියන්නේ පහුගියපු සහ වර්තමානයේ මේ කම්පැනි එකේ මිල උච්චාවචනය වෙන විදිය බලලා ඉස්සරහා ප්‍රයිස් එකේ මූව්මන්ට් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් විදියක් තමයි ප්‍රෙඩික්ට් කරන ක්‍රම තමයි අපි මේ ටෙක්නිකල් ඇනලිසිස් යටතේ කතා කරන්නේ. ඒකෙදි ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේදී අපි කරන්නේ past and ඒ කියන්නේ current and past price actions එක්ක ඉස්සරහට ෆියුචර් එකේ ප්‍රයිස් එක කොහොම යයිද කියලා ප්‍රෙඩික්ට් කරන එක. මම හිතනවා ඔයගොල්ලෝ හැම කෙනෙක්ම දන්නවා ට්‍රේඩින් ගැන. ඉතින් ට්‍රේඩින් වලදී මෙන්න මේ ටෙක්නිකල් ඇනලිසිස් තමයි බොහෝ දුරට පාවිච්චි වෙන්නේ. මොකද ඒගොල්ලෝ ට්‍රේඩර්ස්ලා කරන්නේ අපි මේ වර්තමානයේ සහ පහුගියපු ප්‍රයිස් මූව්මන්ට් එකත් එක්ක ඉස්සරහට ප්‍රෙඩික්ට් කරලා ඉස්සරහට යයි කියලා හිතනවා නම් මොනවා හරි ඒ ෂෙයාර් එක හෝ මොනවා හරි වෙන ට්‍රේඩ් කරන වෙනම දෙයක් හරි ඒක වර්තමානයේ මිලදී ගන්න එක තමයි දැන් කරන්නේ. ඉස්සරහට මිල වැඩි වෙයි කියලා ප්‍රෙඩික්ට් කරනවා. ඒ වගේ දෙයක් තමයි මේ ටෙක්නිකල් ඇනලිසිස් වලදී කියන්නේ. ඉතින් ටෙක්නිකල් ඇනලිසිස් අපි අර කතා කරපු ෂෙයාර් එකෙම අපි ටෙක්නිකල් ඇනලිසිස් වෙන්නේ කොහොමද කියලා බලමු.
මෙතන පෙන්නලා තියෙන්නේ අපි කලින් කතා කර හිමාස් හෝල්ඩින් එකේම ප්‍රයිස් එක මේ තාක් වෙනකම් ප්‍රයිස් එක කොහොමද ප්‍රයිස් එකේ මූවමන්ට් එක වෙලා තියෙන්නේ කියලා මේ chart එක. ඉතින් මේකෙන් අපිට මේ ෂෙයා එක ගැන ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරන්න ඕන නම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි මේ chart එක නිකන් බැලුවට අපිට හිතා ගන්න බෑ මොකද්ද මේ ප්‍රයිස් එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉන් එහා දෙයක් අපිට ඉස්සරහ ප්‍රෙඩික්ට් කරගන්න මෙහෙම බැලුවට අමාරුයි. දැන් මේකේ තියෙනවා තව ඉන්ඩිකේටර්ස් කියලා. ඒවයින් අපිට පුළුවන්කමක් තියෙනවා ඒ වගේ ඇනලිසිස් එකක් කරන්න. ඉතින් දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ ටෙක්නිකල් ඇනලිසිස් කියන්නේ මොකක්ද, ඒ දෙකේ වෙනස මොකක්ද කියලා සහ ඒවා කොහොමද පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි බලමු ඊළඟට අපි කතා කරන්නේ මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන එක ගැන. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්ද ටෙක්නිකල් ඇනලිසිස්ද? ඒකට උත්තරයක් විදියට අපි කිව්වොත් එහෙම ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙකුට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කරන එක අනිවාර්යයි. මොකද ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් නැතුව මේ ටෙක්නිකල් ඇනලිසිස් විතරක් පාවිච්චි කරලා ඉන්වෙස්ට් කරනවා කියලා දෙයක් නෑ. මොකද එහෙම වුණොත් ඒක ට්‍රේඩින් වගේ. ඒක ට්‍රේඩින් තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් ඒකින්ද මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. ඒක තමයි ඇත්තටම ෂෙයා මාකට් ඉන්වෙස්ට්මන්ට් වලදී යොදා ගන්න වෙන්නේ. ඊළඟට අපි කතා කරොත් එහෙම ඇත්තටම මේ ටෙක්නිකල් ඇනලිසිස් කරන එක ඕන නැද්ද ඉන්වෙස්ට් කරද්දී? මෙහෙමයි, ටෙක්නිකල් ඇනලිසිස් වල ටෙක්නිකල් ඇනලිසිස් එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදියට. ඔයා මොනහරි සමාගමක් ගැන මොනහරි සමාගමක ඉන්වෙස්ට් කරන්න ඒ මූල්‍ය වාර්තා බලලා ඉස්සරහට මේ සමාගම කොහොම වේද කියලා බලලා ඒක ඒ සමාගම මේ ඉස්සරහට මේ අවුරුදු කීපයක් වෙනකොට මේ සමාගම හොඳ වර්ධනයක් වෙයි කියලා හිතලා එහෙම ඒ අනුව මේ කම්පැනි එක අද තියෙන මිලට ගන්න එක මට වාසිදායකයි කියලා බලලා අපිට ඒ ෂෙයාර් එක ගන්න තීරණයට එන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ ඕනනම් අපිට පුළුවන් මේ ඒ ෂෙයාර් එකේ ප්‍රයිස් එක මේ පහුගිය මේ තාක් වෙනකම් ප්‍රයිස් එක කොහොමද මූවමන්ට් එක වෙලා තියෙන්නේ කියලා බලලා ඒක ගන්න හොඳ අවස්ථාවක් අන්ඩර්වෙල් ඒ කියන්නේ අඩු මිලට ගන්න පුළුවන් අවස්ථාවක් අපිට නිකන් හොයාගන්න පුළුවන් මේ ටෙක්නිකල් ඇනලිසිස් එක භාවිතා කරලා. මොකද ටෙක්නිකල් ඇනලිසිස් එක තමයි මේ ප්‍රයිස් එක මූවමන්ට් එකේ ප්‍රයිස් මූවමන්ට් එක පෙන්වන chart එක. ඉතින් අපි chart එක ඇනලිසිස් කරලා chart එක ඇනලයිස් කරලා බලා ගන්න පුළුවන් නම් අපිට මේ යම්කිසි කාල සීමාවක් තුළ මේ ෂෙයාර් එක අඩුවටම ගන්න පුළුවන් අවස්ථාවක් අපිට ගන්න පුළුවන් නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් අර රිටර්න් එක ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන් අන්න ඒ වගේ වෙලාවක. ඉතින් ඒක තමයි මේ ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙකුට මතක තියාගන්න, ඉන්වෙස්ට් කරන කෙනෙකුට මේ ටෙක්නිකල් ඇනලිසිස් වලින් ටෙක්නිකල් ඇනලිසිස් පාවිච්චි කරන්න පුළුවන් විදිය. අන්න ඒ වගේ අදහසක් තමයි අපිට මේකෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද මේ කවුරු හරි කෙනෙක් ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරනවා නම් නිකම්ම ගිහිල්ලා මේ chart එකක් බලලා එහෙම මේකේ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එහෙම කෙනෙකුට මේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එක ඊටාම වැදගත්. ඒක තමයි අපි ફોකස් කරන්න ඕන ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන කෙනෙක් විදියට. ඉතින් මෙන්න මේ ටික තමයි මේ අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තාම ෂෙයා මාකට් එකේ ඉන්වෙස්ට් කරන ඒ වගේ මූලිකම
දේවල් තමයි මේ තාක් කතා කරලා තියෙන්නේ. ඉස්සරහට අපි ඒ කියන්නේ පියවරෙන් පියවර ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අදාළ කොටස් කතා කරගෙන. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. Thanks for watching. Have a nice day.